Hello guys, welcome back to my channel and this is You Hungry Explorer. ඉතින් අද මම ටාකෝ බෙල් එකේ ෆුඩ්ස් එකක් try කරන්න යන්නේ අපේ අම්මත් එක්ක. ඉතින් අපේ අම්මගේ ෆස්ට් ටයිම් එක තමයි ටාකෝ බෙල් එකෙන් try කරන. මම නම් කලින් වීඩියෝ එකත් ටාකෝ බෙල් එකෙන් try කරලා තියෙනවා. ඉතින් අපි බලමු අපේ අම්මගේ රියැක්ෂන් එක මොන වගේද කියලා. හරි අපි ඉස්සෙල්ලාම බලමු මම මොනද ගත්තේ කියලා. මම ගත්තද double beef loaded griller එකයි, loaded fries Mexican එකයි, Sri Lankan classic burrito එකයි, churros and chocolate එකයි තමයි ගත්තේ. හරි අපි බලමු මේවල රස කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි try කරන්න යන්නේ මෙන්න මේකේ නමක් ගහලා නැහැ. අපි ඇරලා බලමු. හරි මම ඒක දෙකට කපා ගත්තා. මම වල පෙනන එක තියෙන විදිහ. මේක තමයි තියෙන්නේ. අපි දැන් try කරලා බලමු. හොඳයි. ඒක ඇත්තටම මාරහයි. වැඩක් දැවිලා නේ. හැබැයි අර මේ අමාරු දැවිල්ලක් නෙමෙයි. පොඩි දෙවිලක්. පොඩි දැවිල්ල තියෙන එක සුපිරි. සාමාන්‍යයෙන් අම්මට වඩා මට දැවිල්ල කන්න පුළුවන්. මම හිතන්නේ. අම්මට කොහමද දැවිල්ල? ගානක් නැහැ. තෝ කාලා නැහැ නේ උන. මං කෑවේ. එයා සමහරවිට මට ගන්න. කොහොගාලා ඔක්කොම ගන්න ඕනේ. ඔක්කොම කන්න ඕනේ. මං කියන්නේ ඉතින් ඔය රහ බලලා මං රහ බැලුවා. හොඳයි ඇත්තටම. එයා දෙවිල්ලත් මගේ ගන්නට තියෙනවා. ඔයාට මදිද? ඇද්ද? හරි අපි ඊළඟට try කරන්නේ මේක වෙන්න ඕනේ ශ්‍රී ලංකන් ක්ලාසික් බරිටෝ එකක්. මොකද දැන් කලින් එකේ තිබ්බේ බීෆ් නම් ඩබල් බීෆ් ලෝඩඩ් ග්‍රිල් එක නම් මේක ශ්‍රී ලංකන් ක්ලාසික් බරිටෝ එක වෙන්න ඕනේ. අපි ලිහලා බලමු. හරි ඉතින් අපි ඊළඟ එක try කරන්න යන්නේ. අපි කලින් try කරලා තියෙන්නේ අර ශ්‍රී ලංකන් ක්ලාසික් බරිටෝ එක. මේක ඩබල් බීෆ් ලෝඩඩ් ග්‍රිලර් එක. මේකේ ඇතුළ තියෙන්නේ මෙන්න මෙහිම. හරි අපි try කරලා බලමු. මේකත් රහයි. මොනවද මම නම් කියන්නේ කලින් එක මේකට වඩා රහයි. මේකට වඩා රහයි. ශ්‍රී ලංකන් ක්ලාසික් බරිටෝ එක රහයි මේකට වඩා. ඒ උනට මේකත් රහයි. දෙවිල්ල අඩුයි මේකනේ. මේකට ඒක තරම් දෙවිල්ල නෑ. ඒකට වඩා ටිකක් අඩුයි. අඩුයි. ඒකට වඩා ටිකක් අඩුයි. ඒ උනාට මේ තියෙනවා. සාමාන්‍ය දැවිල්ලක් තියෙනවා. ඒ උනාට මට නම් ගොඩක්ම සෙට් උනේ කලින් එක. අම්මට කලින් එක හොඳයි නේද? කලින් එක. හරි අපි දැන් අපේ ඊළඟ ෆුඩ් එක මොකක්ද කියලා බලමු. මේක ඇත්තටම මම කලින් මම try කරලත් නැහැ. ඒ තමයි loaded fries. ටඩා! ඉතින් ඇත්තටම මේක සුවඳයි. ඒ වගේම මම කලින් try කරලත් නැහැ. අපි try කරලා බලමු.
ඇතරම මේක ගෙනල්ලා නම් දැන් ටිකක් වෙලා ඒ හින්දා පොඩ්ඩක් නිමිලා. ෆ්‍රයිස් ටික පොඩ්ඩක් විතර හං වෙලා වගේ. හොඳයි ඒක. වෙනසක් නේ. ඇතරම ෆ්‍රයිස් නිකන් සෝසර ගාගෙන කනවට වඩා මෙහෙම රහයි. හැබැයි මට හිතෙනවා මේකට පොඩ්ඩක් ස්වීට් සෝස් එකකුත් ඇඩ් වුණා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඔයා මොකද හිතන්නේ? ඔය මේකට රහයි. හොඳයි. මේ රහට. ඒ රහට මම කැමතියි. මට හිතෙනවා නිකන් ටොමැටෝ සෝස් වගේ තව මොකක් හරි පොඩි ස්වීට් මොකක් හරි ඇඩ් වුණා නම් තව හොඳයි කියලා. එහෙමත් හොඳයි මෙහෙමත් හොඳයි. මේක වෙනසක් නේ. අපි හැමදාම කන විදිහනේ අර විදිහ. මේක වෙනසක් නේ හින්දා හොඳයි. හැබැයි මම ආස අර විදිහට. මම ආස මේ විදිහට. ඇත්තට අපිට මේක ගෙදර try කරන්න පුළුවන් නේ. පුළුවන්. අපි මේක මම ආයෙ ගෙදර හදලා try කරනවා. ඒ ගෙදර හදපු දවසට අපි මම ඔයාලත් එක්ක share කරගන්න. අපි අන්තිමටම try කරන්න යන්නේ. Cheers! ඒගොල්ලෝ තව ඒගොල්ලෝ chocolate sauce එක වෙනම දීලා තියෙනවා. මේකේ churros 10 pieces එනවා. මම මේක ඇත්තටම කලින් try කරලා නැහැ වුණාට මම ඇත්තටම මේක try කරන්න ආසාවෙන් හිටියේ. මම ගෙදරත් මේක හදන්න try කරේ වුණාට ඒක හරි ගියේ නැහැ. ඉතින් අපි මේක try කරලා බලමු. try කරලා බලන්න. ඒකත් හොඳයි. ඒක තමුතු ටේස්ට් එකක්. ටඩා! ඒකත් හරි. ඒක රහයි ගොඩක්. ඇත්තට මේක මාර රහයි. එවනම් මට හිතෙනවා මේකට අර බැදපු ගමස් මේක සිනමන් පවුඩර්ද? සිනමන් පවුඩර් දාපුවාම මේට වඩා පොඩි රහක් එයි කියලා. ටෙස්ට් එකක් එයි කියලා. නේ එහෙම හදනවා. මේගොල්ලෝ එහෙම දාලා නැති වුණාට එහෙම හදනවා. සුපිරි. ඉතින් අදට අපි ගෙනාපු ෆුඩ්ස් ඔක්කොම ඉවරයි. ඉතින් ඔයා මොනවද හිතන්නේ මේ ටාකෝ බෙල් එකේ මේ අපි අද try කරපු ෆුඩ්ස් ගැන? ඇත්තටම හොඳයි. රසයි නේ. එතකොට මට කියන්න ඔයා තෝරගන්නේ ලංකාවේ ෆුඩ්ස්ද නැත්නම් මේ මෙක්සිකන් ෆුඩ්ස්ද කියලා? ලංකාවේ ෆුඩ්ස් තමයි රසම. ලංකාවේ ෆුඩ්ස් රස? ඉඳලා හිටලා කනකොට මෙහෙම කෑවම හොඳයි. හැබැයි අර මේ ශ්‍රී ලංකන් ස්ටයිල් ශ්‍රී ලංකන් ක්ලාසික් බරිටෝ එකේ නම් ඒක බත්තරත් තිබුණා ඒකේ. බීෆ් ලෝඩඩ් ග්‍රිලර් ඒක මතන ඒක තමයි නම. ඒකට වඩා අපිට සෙට් උනේ අරක. අපිට ශ්‍රී ලංකන් ක්ලාසික් බරිටෝ එක රහ වුණාට ඔයාලට ඒක රහ නැති වෙන්න පුළුවන්. ඔයාලට වෙන එකක් වෙන්න පුළුවන් රහ. ඉතින් ඔය වගේ එක එක කෑම try කරලා බලන්න. ඔයාලට සෙට් වෙන කෑම මොනවද කියලා අපිත් එක්ක share කරගන්න. හරි. ඉතින් මෙතනින් මගේ vlog එක ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. මේ වීඩියෝ එකට කැමති නම් පහලින් like එකක් දාගෙන යන්න. මගේ channel එක අමතක නොකර subscribe කරන්න. ඉතින් අවසාන වතාවට ඔයාට මොනවද මෙයාලට කියන්න තියෙන්නේ? ඕගොල්ලොත් මේ වගේ විවිධ කෑම රස බලලා ඒවල අලුත් අත්දැකීම් ලබා ගන්න. ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න. හරි.
එහෙනම් මම ඊළඟ පාර තවත් vlog එකකින් හම්බ වෙනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න මං ගිහලා එන්නම්. Goodbye.